මේ දවස්වල විශේෂයෙන් කතා බහට ලක් වෙනවා නැවත වතාවක් යාපනයේ චෙන්මනි සමූහ මිනිමල පිළිබඳව. එතකොට දැන් අපි අහන්නේ දැන් මේ යට ගියාවක් නැවත ඇදලා අරගෙන මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ජනතාවට දැන් මේ රටේ යුද්ධයක් තිබුණා, ඒ වගේම ත්‍රස්තවාදයක් තිබුණා, මිනිස්සු ඝාතනය වුණා, අපේ සොල්දාදුව විනාශ වුණා, ඝාතනය වුණා, දෙමව්පියන්ට දුවදරුවෝ, දරුවන්ට දෙමව්පියෝ ඒ අහිමි වීම සිද්ධ වුණා, විශාල විනාශයක් රටට අත්පත් වෙලා තිබුණා. ඒතකොට අත්පත් වෙච්ච ඉරණම මේ රටේ නිමා කරන්නට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එවක හිටපු නායකයාගේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හැකියාව ලබා ගත්තා. එතකොට දැන් අපිට අහන්නේ දැන් මේ චෙන්මනි කියන මිනිවල සමූහ මිනිවල පිළිබඳව නැවත වතාවක් කරලියට කතා බහට ලක් වෙලා තියෙන මේක මිනිහට කටු ගත්තා කියලා. එතකොට දැන් මේක DNA පරීක්ෂණයක් කරන්න මොකටද? දැන් අපි දන්නේ කොහොමද මේක කාගේ මිනිවලක්ද කියලා. දැන් අපිට කියන LTT ත්‍රස්තවාද විතරක් නෙමෙයිනේ. මේ රටේ තිබුණා 83 භීෂණය තිබුණා. ඒ භීෂණ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණේනුත් ඔක පවත්වාගෙන ගියා. ඒ වගේම රජයේත් ඒවා පවත්වාගෙන ගියා. දැන් අර ඇමිලි පිටියේ සිද්ධිය සිද්ධ වුණා වගේ. ඊගාවට වෙනත් ඊගාවට LTT එකෙන් දැන් අපේ හමුදාව සොල්දාදුව විශාල ප්‍රමාණයක් පුනරීන් වල සහ අලිමංකඩදී ඝාතනය වුණා. ඒකෙන් අපිට හම්බුනේ සීමා සහිත මිනි ප්‍රමාණයක් තමයි හමුදාසේ බලුන්ගේ සිරුරු ප්‍රමාණයක් තමයි හම්බු වුනේ. ඒතර දැන් අපිට කියන්න පුළුවන් මේක මේ අපේ සිංහල නැත්නම් සිංහලයාගේ හමුදාවේ රණවිරුවන්ගේ ජීවිත කියලා කියන්න පුළුවන්. ඒතර දැන් මේ යට ගියාවක් නැවත අදලා අරගෙන මේගොල්ලෝ මොනවද බලාපොරොත්තු වෙන්නේ? සාර රටට මේ වගේ දේවල් සාමාන්‍ය විශේෂයෙන් මම දැක්ක මේ ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් ඉන්නේ කවුද මේ එයා මැදිහත් වෙලා එතුමාත් මැදිහත් වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරගෙන මේක නැවත කරලියට අරගෙන තියෙන නිසා කරුණාකරලා අපි මතක් කරනවා නැවත වතාවක් ආණ්ඩුවට මේ වගේ දේවල් තියෙනවා නම් මේකට මේ මොකක් හරි විසඳුමක් දෙන්න. නැත්නම් මේක හැමදාම අර හිඟන්නාගේ තුවාලේ වගේ පාර ඉන්නේ නැතුව මේ රටට යහපත් විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. මේක අපිත් අපිටත් අසාධාරණයක් එහෙම බැලුවොත් එහෙම. නිසා අපිට සිද්ධ වෙනවා. නිසා නැවත වතාවක් මේ වගේ දේවල් වලටපත් වෙන්නේ නැතුව සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කටයුතු කරන්න. ඒ වගේම දෙමළ දේශපාලන නායකයෝ විදියට මිනිස්සු මේ විනාශයටපත් කරන්නේ නැතුව ජනහදවත් පීඩාවටපත් කරන්නේ නැතුව කටයුතු කරන්න කියන කාරණා තමයි මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ.